හරි ආයිබෝන් පුතේ හැමෝටම ආයිබෝන් හැමෝටම Aceh. ආයිබෝන් හරි අපි අද කතා කරගෙන පාඩම අ, අද අපි කතා කරන්නේ පේපර් එක print out ගත්ත කට්ටිය ඇති නැති කට්ටිය ඇති ගත්තද print out එක ඔව් සර්. හරි ගත්ත කට්ටිය ඉන්නවා ගත්ත කට්ටිය ඉන්නවා අ, එතකොට ගත්ත කට්ටිය ඉන්නවා එහෙනම් අපි පේපර් එකට යමු හරිද? අපි පේපර් එකට යමු. පේපර් එකට ගිහිල්ලා අපි කතා කරගෙන යම් පේපර් එක. දැන් පේපර් තමයි අපි කතා කරන්න ඕනේ. ඉවලි 15 විභාග නේද? හරි නේද? ඔව් 15 නේද? ඔව් 15 පටන් ගන්නවා. ඉතින් අපි දැන් කතා කරගෙන යන්න එපා. අපි එහෙනම් පේපර් එකට යමු. මම පේපර් එක දාන්නම් ස්ක්‍රීන් එකේ. ඒත් එක්ක කතා කරගෙන අපි මුල් ටික කතා කරගෙන යමු. හරිද? මුල් 40 කතා කරගෙන යමු. ඊට පස්සේ අපි කොහොමද අද පේපර් එකම සාකච්ඡා කරනවා. එතකොට අපි ලියන පොතේම ලියන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තර. ප්‍රශ්න පොත තියෙනවා. ප්‍රශ්න පොතේ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න. උත්තර ඔක්කොම ලියලා නැත්නම් කොළවලට ලියලා පේපර් එකට අමුණලා print out ගත්තා නම් අමුණලා පේපර් ෆයිල් එකේ දාලා තියාගන්න. ඔයාලට ඕන වෙලාවට බලන්න. හරි කාරණා එතකොට ඔයාලට එකතු කරගන්න. තේරුණාද? හරි කාරණා එකතු කරගන්න පුළුවන්. දන්නේ නැති, තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මට කතා කරන්න. මාව හොඳට ඇහෙනවද? මාව හොඳට හැමෝටම ඇහෙනවද? ඔව් සර්. එහෙනම් හොඳයි. හරි. හොඳට ඇහෙනවා නම් හරි. එතකොට අපිට ඉක්මනට උත්තර ටික මේව කරගන්න පුළුවන්. අපි යම් කතා කරගෙන යමු. එහෙනම් අපි යම් ඔන්න පේපර් එකට ආවා. මාවත් පැත්තකින් පේනවා ඇතිනේ. හරිද? මාවත් පැත්තකින් පේනවා ඇති. අපි පළවෙනි ප්‍රශ්නේ දැන් යමු. මම තව ටිකක් උඩට ගන්න ඉස්සෙල්ලා අර ටික කියවලින්. නම ලියන්න තියෙනවා. විභාගාංකයක් දුන්නොත් විභාගාංකය දාන්න ඕන. හරිද? විභාගාංකය දාන්න ඕන. එතකොට නම ලියන්න ඕනේ. අනිත් එක පේපරයක් ගත්තාම මුල් ටික හොඳට කියවන්න. සැලකිය යුතුයි. සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න තියෙනවා. අංක 1 සිට 40 දක්වා ප්‍රශ්නවල දී ඇති 1 2 3 4 පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න තියෙන්නේ. කොටු කොලයක් දුන්නොත් මේ කොටු කොලේ කතිරේ ගහන්න තියෙනවා. හරිද? මේ කොලේ දුන්නොත් මේක යටින් ඉරක් ගහන්න. මේ පේපර් එක විතරක් තිබ්බොත් කොටු කොලේ නම් කතිරයක් ගහන්න. ඒ අදාළ ලකුණු හතරක් තියෙනනේ. හතරෙන් එකකට හරි එකට කතිරයක් ගහන්න ඕන කොටු කොලේ. කොටු කොල දන්නවනේ. මේ දැන් 10 වසරනේ. එතකොට අනිත් මේකේ නම් ඉරක් ගහන්න තියෙන. ඔබ සැපේන උත්තරේ පත්‍රෙහි එක් එක් ප්‍රශ්න සඳහා දී ඇති කවාතුරින් ඔබ තෝරාගත් උත්තරාංකයට සැසඳෙන කවය තුල කතිරයේ ලකුණු යොදන්න. ඒත් පුතේ කොටු කොලේ කොටු කොලේ දුන්නොත් නැත්තම් ඕකේ නම් ඉරක් ගහන්න. හරිද? ඉරක් ගහන්න. එතකොට අපි යම් ප්‍රශ්නවලට හරිද? ප්‍රශ්නවලට යම් අපි බලමු පළවෙනි ප්‍රශ්නය. විශ්මය නැමැති ස්ථායීභාවයෙන් ජනිත වනුයේ රසයයි. විශ්ම නම් මොනවාද? විශ්ම නම් මොකද්ද? අද්භූත නේද? අද්භූත. ජන නැටුමක් වන හිස්තැන. නැටුම සිංහල ද්‍රවිඩ හා මුස්ලිම් ජනයා අතර වඩාත් ජනප්‍රිය නැටුමකි. ජන නැටුමක් වන හිස්තැනක් නැටුම සිංහල ද්‍රවිඩ හා මුස්ලිම් ජනයා අතර වඩාත් ජනප්‍රිය නැටුමකි. මොකද්ද? ලී කෙලි නැටුම මතක තියාගන්න. ලී කෙලි නැටුම පුතේ මුස්ලිම් ජනයා අතරක් තියෙනවා ලී කෙලි නැටුම. ඒකයි නැත්තම් සිංහල ද්‍රවිඩ මුස්ලිම් කියන තුනම ලී කෙලි නැටුම. දැන් සිංහල ලී කෙලි නැටුම ද්‍රවිඩ අපි කියන කෝලාට්ටම් කියලානේ. මුස්ලිම් අතරත් මේ ලී කෙලි නැටුම් ප්‍රසිද්ධයි. චාමර නර්තනයේදී චාමර කවි සමග භාවිතා කළ හැකි ගායනා විශේෂයක් වනුයේ චාමර කවිත් එක්ක භාවිත කරන්න පුළුවන් ගායනා විශේෂයක්
තියෙනවා ප්‍රශස්ති මල්යහන් වන්නම් කඩතුරා කියලා. ඒකෙන් අපිට භාවිතා කරන්න පුළුවන් මොනවද? ප්‍රශස්ති. චාමර නර්තනය සඳහා ප්‍රශස්ති කවි භාවිතා කරන්න පුළුවන්. කැනීම, හැරීම, ගැරීම යන ක්‍රියාකාරකම් දැක්වෙන්නේ තුලය. මොන තුල දැක්වෙන්නේ? පතල් කර්මාන්තය තුල. පතල් කර්මාන්තය තුල. පෑවිය ඝනදුරු දුරැර දිවාකර මෙම කවි පදයට අයත් සැදැස්මත් ගණන වන්නේ මෙම මෙම කවි පදයට අයත් සැදැස්මත් ගණන බෝඩ් එක පේනවද? ඔන්න කියලා දෙන්න යන්න. පේනවද බෝඩ් එක? පේනවා. කුඩා පුතේ ඉක්මන් කරන්න. පේනවා නම් පේනවා කියන්න. බෝඩ් එකත් පේනවද? ආවට වගේ. ඔව් සර්. හරි පේනවා. එහෙනම් මම ලිව්වොත් පේනවනේ. හරි. පෑවිය ඝනදුර. ඔන්නේ මම ටිකක් ලොකුවට මේ සැදැස්මත් කියන්නේ මොනවද කියලා දෙන්න. පෑවිය මේ පෑනේ ලිව්වොත් පේනවා. ඒක තද නෑනේ. තද පෑනකින් ලියමු. පෑවිය හරිද? ඝනදුරු දුරැර රැර දිවාකර කියලා තියෙනවා. දිවාකර දිවා මම පොඩ්ඩක් යටින් ලියා ගන්නම් ඒක මේ පාඩේ. මෙහෙටම ලියන්න පුළුවන්. මම මෙහෙටම ලියන්න. දිවාකර. දැන් පුතාලා දන්නවා ලඝු ගුරු කියන්නේ මොනවද කියලා. ලඝු කියලා කියන්නේ ඇදෙන්නේ නැති අක්ෂර. ලඝු. ලඝු කියන්නේ ඇදෙන්නේ නැති අක්ෂර අපි කියනවා මාත්‍රා එකක් තියෙනවා කියලා. ගුරු අක්ෂර කියලා කියන්නේ ඇදෙන අක්ෂර. ඒවට තියෙනවා මාත්‍රා දෙකක් තියෙනවා කියලා දන්නවා. හරිද? ඔක අපි ඉගෙන ගන්න 6 වසර. ලඝු අක්ෂරයකට මාත්‍රා 1යි, ගුරු අක්ෂරයකට මාත්‍රා 2යි. ලඝු කියලා කියන්නේ ඇදෙන්නේ නැති අක්ෂර, ගුරු කියලා කියන්නේ ඇදෙන අක්ෂර. ඇදෙන අක්ෂර. හරිද? අපි ඉස්සෙල්ලා බලමු මේ අකුරු කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 13යි 14යි. හරිද? 14ක් තියෙනවා. බලන්න ආයේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 13යි 14යි. හරිද? හරි. හරි. මේ බලන්න හොඳට. පෑවිය පෑ කියනකොට ඇදෙනවා නේද? පෑ කියනකොට ඇදෙනවා. ඔන්න මේකේ පෑ කියනකොට ඇදෙනවා. පෑ කියනකොට ඇදෙනවා. හරිද? පෑ කියනකොට ඇදෙනවා. හරිද? මේක එතකොට ගුරු අක්ෂරයක්. එහෙනම් මාත්‍රා දෙකක් තියෙනවා. මීට වැඩිය අමාරු ඒවා තියෙන්නේ ඈ. මේක ලේසි. පෑ කියනකොට ඇදෙනවා ගුරු අක්ෂරයක් දෙකයි තියෙන්නේ. කීය ගාන දුරු දු රෑ. රෑ කියනකොට ඇදෙනවා. හරිද? රෑ කියනකොට ඇදෙනවා. පිළිගන්නවද? ඔව්. එතකොට ඒකේ දෙකයි. දිවා කර වා කියන වා නෙවෙයි වා කර ඇදෙන්නේ නැහැ. හරිද? දැන් මේ අකුරු දෙක හැර බලන්න. දැන් ඉතුරු ඒවා ඔක්කොම ලඝු අක්ෂර. ලඝු අක්ෂර ඇහුවොත් එහෙම කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ලඝු අක්ෂර කීයක් තියෙනවද? ලඝු අක්ෂර තියෙනවා පුතේ. ආයෙ ගණන් කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. 12ක් තියෙනවා. ගුරු අක්ෂර ඇදෙන අක්ෂර කීයක් තියෙනවද බලන්න. 1යි 2යි. හැබැයි මේ දෙකක් තිබ්බට ලඝු අක්ෂර වැඩි වෙන්නේ කීයෙන්ද? 1. එතකොට ගාන 12මයි.
හැබැයි ගුරු අක්ෂර වැඩි වෙන්නේ දෙකේ. ඇයි ඒ? මං කිව්වා ගුරු අක්ෂරයට මාත්‍රා දෙකයි. එතකොට 4යි. 12යි 4යි කීයද? 16යි. එතකොට මේකේ පුතේ සදැස්මත් ගාන 16යි, ලඝු අක්ෂර 12යි, ගුරු අක්ෂර 2යි. ඒවත් අහනවා. ඒවත් අහනවා. ලඝු අක්ෂර 12යි, ගුරු අක්ෂර 2යි. මුළු මාත්‍රා ගාන කීයද? 16යි. මේ ලඝු ගුරු ගැන 6 වසරේ ඉඳන් ඉගෙනගෙන ඉන්නේ. මං ආයෙ ඊළඟ තුන්වෙනි වාරෙත් ආයෙ මුල ඉඳන්ම කියලා දෙන්නම්කෝ පාඩම. හරි. දැන් දන්නවා ලඝු කියන්නේ ඇදෙන්නේ නැති, ලඝු ගුරු කියන්නේ ඇදෙන අක්ෂර. එතකොට මීට වැඩිය ටිකක් අමාරු වෙනවා. අර හලන්ත ගුරු කියලා හල් අකුරක් තිබ්බොත් ඒකට ඉස්සරහ එකත් එක්ක එකතු වෙනවා. ඒ වගේ ඒවා තියෙනවා ඈ. ඒ වගේ ඒවා තියෙනවා පුතේ. එතකොට මේ වගේ එකක් හොයාගන්නේ මෙන්න මෙහෙම. මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන එක හොයාගත්තේ මෙන්න මෙහෙම. එතකොට 16යි කියලා තියනවාද බලන්න. තියෙනවා. කීයද? 4. උත්තරේ. හරිද? 16යි 4 උත්තරේ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුන්නේ නැත්නම් සර් කියලා කියන්න. එතකොට ලේසි. හරිද? තේරෙන්නේ නැතුව යන්න එපා. ඊට පස්සේ පේපර් අපි ලිව්වනේ දැන්. ලියනකොට මම දැක්කා කොහොමද ලියලා තියෙන්නේ. කිසිම විස්තරයක් කරලා නැහැ. දෙවෙනි කොටස හිස් සමහර ළමයිගේ. එච්චර වෙන්න හේතුවක් නැහැ. එච්චර දෙයක් වෙන්න හේතුවක් නැහැ. හේතුවක් නැත්තේ මොකද මම උගන්වලා තියෙන හින්දා. හරිද? අනිවාර්යෙන් පේපර් වලට මුහුණ දෙන්න වෙනවා. පේපර් ලියන්න නැත්තම් මම තීරණයක් ගන්නවා පන්තියට සම්බන්ධ කරනවද නැද්ද කියන එක. හරිද? හරි. 6. කෙනෙකුගේ බාහිර ස්වરૂපය වෙනස් කර චරිතයට අවශ්‍ය පරිදි සකස් කර ගැනීම හිස් තැනක් අංග රචනයයි. කෙනෙකුගේ බාහිර ස්වરૂපය වෙනස් කර චරිතයට අවශ්‍ය පරිදි සකස් කර ගැනීම. මොකක් කියලාද අපි කියන්නේ? මොකක් කියලාද අපි කියන්නේ? අපි පාඩම කරා අංග රචනය පාඩම කරා. මොකක් කියලාද අපි කියන්නේ? ස්වභාවිකලු, ශෛලිගතලු, විකාර රූපීලු, කෙනෙකුගේ බාහිර ස්වરૂපය වෙනස් කර චරිතයට අවශ්‍ය පරිදි චරිතාංග අංග රචනය කියලා කියනවා. චරිතාංග අංග රචනය කියලා කියනවා. හරිද? හරි. ඊළඟ එක. සතර බීජාක්ෂර වාදනයේදී බෙරයේ දකුණු ඇසින් වාදනය වන අක්ෂර වනුයේ. හරිද? මොකද්ද? තත් වාදනය වෙනවා වම් බෙර ඇසෙන්. ජිත් වාදනය වෙනවා දකුණු ඇසෙන්. තොන් වාදනය වෙනවා වම් ඇසෙන්. නං වාදනය වෙනවා දකුණු ඇසෙන්. එතකොට දකුණු ඇසෙන් ජිත් සහ නං වාදනය වෙන්නේ. තත් සහ තොන් වාදනය වෙන්නේ වම් ඇසෙන්. හරිද? ඊළඟ එක බලන්න. මාත්‍රා දෙක දෙක තුන දෙක ධන දෙක ධන තුන යන තාල රූපය හඳුන්වන්නේ යනුවෙනි. මොකද්ද? සුළු දෙකයි මැදුම් එකයි. එතකොට දෙසුළු මැදුම් තුන්තිත කියලා අපි හඳුන්වන්නේ. දෙසුළු මැදුම් තුන්තිත කියලා කියන්නේ. දෙසුළු මැදුම් තුන්තිත. මෙන්න මේක. දෙසුළු මැදුම් තුන්තිත කියලා අපි කියනවා. අපි ඊළඟ එකට යමු. ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රස්ථාරකරණයේදී ඇදෙන මාත්‍රා හා නොඇදෙන මාත්‍රා හඳුන්වන්නේ යනුවෙන් වන්න දැන් මං අහපු ප්‍රශ්නෙට එනවා. මම මේකට උත්තරේ කියන්නේ නැහැ ඔයා කියනකම්. මොකද මං කලින් කිව්වා. ඇදෙන මාත්‍රායි නොඇදෙන මාත්‍රායි හඳුන්වන්නේ මොනවා කියලාද? ඇදෙන මාත්‍රා කියනවා මොනවා කියලාද? කියන්න බෑ. ඇදෙන මාත්‍රා 10 වසර ළමයිගේ කටින් උත්තරයක් ගන්නවා කියන්නේ හරියට හරිද? ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්ද? නෑ. හරි. කියන්න බලන්න. ඇදෙන මාත්‍රා අපි හඳුන්වන්නේ ගුරු මාත්‍රා කියලා. නොඇදෙන මාත්‍රා අපි කියනවා ලඝු මාත්‍රා කියලා. නොඇදෙන මාත්‍රා කියනවා ලඝු මාත්‍රා කියලා. හරිද? ඇදෙන්නේ නැති අක්ෂර ලඝු. එතකොට ගුරු එකකට මාත්‍රා දෙකයි ලඝු මාත්‍රාවකට මාත්‍රා එකක් තියෙනවා. දෙවන රාජසිංහ සමයේ ලංකාවට පැමිණි දේශ සංචාරක වාර්තා කරුවෙකි. කවුද දෙවැනි මේ රාජසිංහ රජු කාලේ ආව?
දෙවන රාජසිංහ රජ සමයේ ලංකාවට ආවේ කවුද? කවුද? රාජසිංහ රජ සමයේ ආවේ රොබර්ට් නොක්ස්. රොබර්ට් නොක්ස්. දෙවන රාජසිංහ රජ සමයේ ලංකාවට පැමිණි දේශ සංචාරක වාර්තාකරුවෙකු රොබර්ට් නොක්ස්. තුන්තිතේ තාල රූපය සඳහා යොදා ගන්නා තාල සංකේතය වන්නේ තුන්තිතේ තාල සංකේතය ලෙස යොදාගන්නේ අපි දන්නවා තිත් තිත්තේ කියලා. ඒ කියන්නේ මේක තිත් තිත් දෙතිත් තනි තිතේ නම් පුතේ තේ. තනි තිතේ සුළු තනි තිත මැදුම් තනි තිත මහා තනි තිත තේ කියන සංකේතේ විතරයි. එතකොට දෙතිත සුළු මැදුම් සුළු මහා මැදුම් මහා ඒ තුනයි තියෙන්නේ. එතකොට යොදාගන්නේ තිත් තේ. තුන් තිත සුළු සුළු මැදුම් සුළු සුළු මහා කියන දෙක යොදා ගන්නවා. එතකොට තිත් තිත් තේ ඔහොමයි යොදා ගන්න. තාල සංඥා. තේරුණාද? කොහොම තමයි තාල සංඥා යොදාගන්නේ? ඔන්න මතක තියාගන්න. ඔන්න මම ලියලත් පෙන්නුවා. හරිද? හරි. අපි ඊළඟ එකට යමු. හරි. ඊළඟ එක දොදොන්ත තකුදොන් යන බෙර පදය වාදනයට අනුව ගැයෙන වන්නම වනුයේ දොදොන්ත තකුදොන් යන බෙර පද වාදනයට අනුව ගැයෙන වන්නම වන්නේ දොදොන්ත තකුදොන් දොදොන්ත තකුදොන් මොකද්ද යන්නේ සිංහරාජ වන්නම දොදොන්ත තකුදොන් බෙර පද වාදනයට යන්නේ සිංහරාජ වන්නම ඊළඟ එක 13 බෝධිසත්ව චරිත ලක්ෂණ හා කාන්තා ලාලිත්‍ය මතු කෙරෙන ගැමි ගායනා විශේෂයක් වන්නේ බෝධිසත්ව චරිත ලක්ෂණ හා කාන්තා ලාලිත්‍ය මතු කෙරෙන ගැමි ගායනා විශේෂයක් වන්නේ මොකක්ද ගැමි ගායනා විශේෂය දැන් මේව මතක තියාගන්න එපා මොකක්ද ගැමි ගායනා විශේෂය බෝධිසත්ව චරිත ලක්ෂණ ගායනා කරනවලු ඒවා ලක්ෂණ තියෙනවලු කාන්තා ලාලිත්‍ය මතු කරනවලු ඒ දෙකම තියෙන්නේ මොනවාද රබන් වල හරිද ගැමි නැටුම් ගැමි නැටුම් ගැමි ගැයුම් සඳහා සරස්වති මණ්ඩපය හා නගර නිර්මාණයේදී නාට්‍යශාලා ඉදිකර රජතුමා වන්නේ කවුද මහා පරාක්‍රමබාහු රජතුමා දුටුගැමුණු රජතුමාගේ තමයි මොකද්ද අපි කියන්නේ අර නලගනන් රුවන්වැලි මහා සෑය ඉදිකිරීමේ නිධන් උත්සවයට නලගනන් පිරිවදා සෙදා පිරිවරාගෙන ගියා කියලා කියන්නේ දුටුගැමුණු රජතුමා බාතිය රජු මහා දාටික මහා නාග රජු බාතික රජු අපි කියන්නේ ගිරිගණ්ඩ පූජාවක් කළා කියලා හරිද නැත්නම් අපි කියනවා මේ නෑ අර බෝධි ඒ ප්‍රකාර ස්නානය කරා ඒක තමයි බාතිකාභය රජු මහා දැලියමාන මහා දාටික මහා නාග රජු එයාගේ තමයි ගිරිගණ්ඩ පූජා හරිද බාතිකාභය රජු සමයේ බෝධි ස්නානය බාතිකාභය රජුගේ තමයි අර බෝධි ස්නානය පූජාව සඳහා නැටුම් ගැයුම් වලින් පූජා පැවැත් වූ බව සඳහන් වංශ කතාව කුමක්ද මොකද්ද වංශ කතාව මොකද්ද වංශ කතාව මොකද්ද වංශ කතාව මහා වංශයේ දැක්වේ මහා වංශයේ දැක්වේ තක්කඩ කඩ තක ජීජි කුඳ තා තක ජීජි කුඳ මෙම කස්තීරම නටනු ලබන්නේ මෙම කස්තීරම නටනු ලබන්නේ මෙම කස්තීරම නටන තක්කඩ කඩ තක ජීජි කුඳ තා තක ජීජි කුඳ නටනු ලබන්නේ ජික්කඩ කඩ තක ජීජි කුඳ දහවන ගොඩ සරඹේ දහවන ගොඩ සරඹේ දහවන ගොඩ සරඹේ දහවන ගොඩ සරඹේ හරිද හරි 17 19 දක්වා ප්‍රශ්න වලට පහත රූප සටහන තුලින් පිරිසිදු සපයන. හරි අපි යන් උඩට ගමු පොඩ්ඩක් මේක.
දැන් ඔයාලගේ පේපර් එක තියෙනවා නම් print out ගත් එක ඒකේ කරගෙන යන්න ඊට පස්සේ පේපර් ෆයිල් එකට දාන්න. හරිද? ඒක පේපර් ෆයිල් එකට දාන්න. හරිද? පේපර් ෆයිල් එකට දාන්න. හරි අපි බලමු. 17 19 දක්වා ප්‍රශ්න වලට පහත රූප සටහන් ඇසුරෙන් පිළිතුරු සපයන්න. හේවිසි වාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩ ඇතුළත් අක්ෂරය වන්නේ හේවිසි වාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩ ඇතුළත් අක්ෂරය වන්නේ හේවිසි වාදනයට ගන්නවා B තම්මැට්ටම. අපි කියනවා පොකුරු බෙරේ කියලා. C ගන්නවා හොරණෑව හේවිසි වාදනයට. D ගන්නවා දවුල. එතකොට BCD BCD වේ ඒක හරි. ඊළඟ එක පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව ඉහත දැක්වෙන රූප පෙළෙහි B හා D රූප අයත් වන්නේ කුමන වර්ගයට? B හා D. B හා D. B අයිති වෙන්නේ පුතේ යම් උපකරණයකින් වාදනය කරනවා. يعني කඩිප්පුවෙන් වාදනය කරනවා. එතකොට විතත ගණයටනේ ආතත කියන්නේ අතින්නේ විතත යම් උපකරණයකින් වාදනය කරනවා. එතකොට විත තාතත තමයි D මොකද දවුල අතින් සහ යම් උපකරණය. එතකොට එක තමයි උත්තරේ විතත සහ විත තාතත. හරිද? ඒකට එන්නේ. උඩරට හා සබරගමු ශාන්ති කර්ම වලට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්ඩ වන්නේ මොනවද? උඩරට නම් ගැටබෙරය. සබරගමු නම් දවුල. එතකොට මේ පළවෙනි එක දාලා හරියන්නේ නැහැ. පිළිවෙලට එන්න උඩරට නම් ගැටබෙරය. හරිද? සබරගමු නම් D දවුල. ඒක ඒ පිළිවෙලට තියෙන එක. පැත්ත මාරුණා කියලා ලකුණු දෙයි කියලා හිතන්න එපා. හරිද? හරිද සර්? ඒක හරිනේ. පැත්තනි මාරු එහෙම බෑ. උඩරට එක ඉස්සරට. හරිද? පූජාර්ථය අරමුණු කරගෙන අත්‍රබාන භාවිත කෙරෙන අවස්ථාවක් වනුයේ මංගල උත්සව, සූවිසි විවරණ, අවුරුදු උත්සව, පිරිත් පින්කම්. සූවිසි විවරණවලදී අත්‍රබාන පූජාර්ථය මුදුන්පත් කරගෙන ගන්නවා. හරිද? හරිද? මතක තියාගන්න ඊට අමතරව පුතේ දන්නවා සූවිසි විවරණේ පන්තේරුණ අර්ථනේ තියෙනවා හරිද මේක ගන්නවා අත්‍රබාන. හරි. ගසමින් කඟපතින් දෙපළුව අසුර සෙන් මෙහි ඊළඟ පද කොටස වන්නේ ගසමින් කඟපතින් දෙපළුව අසුර සෙන් මොනවාද? දරුපාතලුවෙන් ඒ කියන්නේ දරුපාතලුවෙන් පළු දෙකගෙන සැනකී. තකුතක තරිකිට හිස්තැනක් ගච්චි හිස්තැනක් කුඳක් හිස්තැනක් තරිකිට හිස්තැනක් බලමු අපි තකුතක තරිකිට කුන්දත් ගජින් කුන්දත් ගච්චිත් තකජිත් කුන්දත් තකුතක තරිකිට කුන්දත් ගණ්ඩ වෙන්නේ තකුතක තරිකිට කුන්දත් ගච්චිත් තකජිත් කුන්දත් තකුතක තරිකිට කුන්දත් තා කියලා තමයි එන්නේ. දොන්තා තරිකිට කුන්දත් දොන්තා කියලා යටින් තියෙනවානේ. හරි. ඔන්න උත්තර ටික. හරිනේ? හරි. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න මගෙන්. දැන් 10 වසර තවත් පල්ලෙහාට යන්න එපා. ලකුණක් හරි දැන් ඉඳන් උඩට එන්න දඟලන්න. ලකුණක් හරි උඩට ගන්න දඟලන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මගෙන් අහන්න පුතාලා. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මගෙන් අහන්න කතා කරලා එතකොට මං කියලා දෙන්නම්. හරි. ඊළඟ ප්‍රශ්නය උඩරට පහතරට සබරගමු යන නර්තන සම්ප්‍රදායන්ට අයත් සරඹ පිළිවෙලින් උඩරට පහතරට සබරගමු යන නර්තන සම්ප්‍රදායන්ට අයත් සරඹ පිළිවෙලින් අපි බලමු. ගොඩ සරඹ උඩරට පහතරට දොමින පද කියන්න බෑනේ. දොමින පද තියෙන්නේ සබරගමු. මේකින්ද ඒක ගන්න බෑ. අපි දෙකට යන්කෝ. දෙකේ ගොඩ සරඹ උඩරට හරි. පහතරට ඊළඟම් සරඹලු. සබරගමුවේ දොමින පදලු. හරි පිළිවෙලයි. ඒක හරි. මොකද මේ තියෙන්නේ ගොඩ සරඹ වලට පහතරට කියන්නේ ඊළඟම් සරඹ. සබරගමු කියන්නේ දොමින පද. පාසරඹ නම් පහතරට පාසරඹමයි. උඩරටත් පාසරඹ පහතරට. සබරගමුවේ මණ්ඩි පද කියලා කියනවා. මේක හරි. ආයෙ බලන්න දෙයක් නැහැ. හරිද? ගොඩ සරඹ නටන්නේ නටලා නටන්නේ කස්තිලම ඊළඟම් සරඹ නටලා ඉරට්ටිය නටනවා දොමින පද නටලා හමාර පදේ නටනවා. බෙර වාදනයෙන් තොරව නටනු ලබන සරඹ වර්ගයක් වනුයේ ඔන්න බෙර වාදනයෙන් තොරව බෙර ගහන්නේ නෑලු. නටන සරඹ වර්ගයක්.
පාසරඹයි මණ්ඩි පදයි. දෙක තියෙනවා පාසරඹයි ඊළඟම්. ඊළඟම් සරඹ පහතරටනේ පුතේ. ගොඩ සරඹ වලට සමානයි. එතකොට බෙර ගහනවා. පාසරඹයි දොමින පදයිලු. තුන බලන්න දොමින පද පුතේ සබරගමුවේ අර ගොඩ සරඹ වලට සමානයි. එතකොට පුතේ දවුල ගහනවා. වාදනය කරනවා. පාසරඹයි උඩ රටනේ ගොඩ සරඹ වලට ගහනවා. එන්නේ පුතේ පාසරඹ සහ මණ්ඩි පද. මණ්ඩි පද පුතේ සබරගමුවේ මණ්ඩි පද කියලා කියන්නේ පාසරඹ වලටම සමාන. එතකොට ඒක තමයි උත්තරේ. ඊළඟට 8 9 10 8 8 9 10 8 9 10 හරිද 8 9 10 යන ගොඩ සරඹ වල සරඹ නාමය ලෙස යන නම් භාවිතා කරයි මොනවද 8ට කියනවා අපි අර්ධ චක්‍ර ඊට පස්සේ 9ට කියනවා දෑත පෑගීම බඹර සරඹේ කියනවා 10 මේක තමයි උඩරට සම්ප්‍රදායට අයත් දෙවන බෙර සරඹය වනුයේ උඩරට සම්ප්‍රදාය ඔන්න බලා අහගන්න හොඳට හොඳට අහගන්න මේකත් පටලනවා බෝඩ් එක පේනවා ඇති පේන්නේ නැත්තම් කියන්න පේන්නේ නැත්තම් කියන්න හරිද එක හරිද සරඹ පදේ බෙර සරඹ පදේ බෙර ගහනකොට තකට ගහන්න ඕන දෙක අපි ඉගෙන ගන්නේ තකට කුණ්ඩට තුන තකට කුණ්ඩ හරිද ඔය තුන මතක තියාගන්න පිළිවෙලට එතකොට පුතේ බෙර සරඹය වන්නේ පුතේ දෙවන බෙර සරඹේ තකට කුඳට. හරිද? නර්තනය හැදෑරීමේදී දෑත් හා දෙපා සම්බන්ධ කරගනිමින් අභ්‍යාස කරනු ලබන සරඹ වන්නේ දෑත් සහ දෙපා. දෑත් සහ දෙපා දෙක. මොනවද අපි කියන්නේ? ගොඩ සරඹ නැත්නම් අත් සරඹ කියලාත් කියනවා. මේ අත් ගෙන්නට නිසා. දෑත් සහ දෙපා භාවිතා කරන්නේ ගොඩ සරඹ නටනකොට. හරිද? තෙයි තක තෙයි තක තෙයි තක තෙයි යන පාසරඹේ සරඹ නාමය වනුයේ තෙයි තක තෙයි තක තෙයි තක තෙයි යන පාසරඹේ සරඹ නාමය වෙනුව මොකද්ද අපි කියනවා සුරල් අඩිය කියලා සුරල් යන්නේ තෙයි තක තෙයි තක තෙයි තක තෙයි සුරල් පුරුදු වෙන්නේ ඕකෙන් තෙයි පාසරඹ ඕකෙන් තමයි ඉන්නේ අද කියන්නේ ඕකෙන් තමයි ගන්න ඕන මුලින් හරිද සුරල් අඩිය කියලා කියනවා එතකොට ওই ටික ඔක්කොම බලාගෙන පාසරඹ ටික ගොඩ සරඹ ටික දැනන් ඉන්නවා හරිද? හයෙන් උඩට තමයි අහන්නේ. එතකොට ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕන. හරිද? තේරුණා නේ ටික? හරි. මම මේ ටිකෙන් යනවා පල්ලෙහාට. හරි. ඊළඟට ප්‍රශ්නාංක 29 33 දක්වා දී ඇති ප්‍රශ්න වලට පහත වගු ඇසුරෙන් පිළිතුරු සපයන්න. පහත වගු ඇසුරෙන් තමයි මේ ඔය උඩ තියෙන වගු ඇසුරෙන් තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. බලන්න අහලා තියෙනවා 29 ප්‍රශ්නය සොකරි ගැමි නාටකයේ චරිත සඳහා භාවිත වන තාල රූපය හා බෙර පදය ඇතුළත් වර්ණය වන්නේ සොකරි ගැමි නාටකයේ චරිත සඳහා භාවිත වන තාල රූප හා බෙර පදය ඇතුළත් වර්ණය වන්නේ අපි බලමු සොකරි ගැමි නාටකයේ චරිත සඳහා භාවිත වන තාල රූපය හා බෙර පදය ඇතුළත් තාල රූපේ නම් බලන්න තාල රූපය මැදුම් තනිතිත හරිද දොන් ජිජිගත තමා බෙර පදේ සොකරි වල දන්නවනේ එතකොට එන්න ඕන ඒ පේලියේ එක තීරුව හා ඒ පේලියේ හතර තීරුව කියලා නෙන්න ඕන එහෙනම් එන්න ඕන තුන උත්තරේ මේකෙමනේ ඒ පේලියේ එක තීරුවයි හතර තීරුවයි ඒ පේලිය මේ දෙක නේද මේකයි මේකයි හරිද? හරි ඊළඟ එක. සොකරි නාටකයේ චරිත ඇතුළත් වර්ණය තෝරන්න. හරිද? අපි බලමු. පරයා සොකරි එකේ. පරයා.
ආයි කවුද ඉන්නේ? ගුරුහාමි ඉන්න. ගුරුහාමි. පරයා සහ ගුරුහාමි. අපි බලමු කවුද ඉන්නේ? සොකරි වල චරිත කියන්නකෝ. ගුරුහාමි, සොකරි, ගුරුහාමි, වෙදරාළ, පරයා. හරිද? අර හෙන්චා කියලා කියන්නේ. හරි. එයා ඉන්නවා ඊට පස්සේ දඩෝරිය. ওই ටිකනේ ඉන්නේ. හරිද? එතකොට මෙතනින් ගුරුහාමි, පරයයිනි ගන්න වෙන්නේ. වෙන කවුරුත් නැහැනේ. එතකොට බලන්න එන එක. ඒ තීරුවේ 3. ඒ තීරුවේ 3 සහ B තීරුවේ B පේලියේ B පේලියේ 2 තීරුව. ඒ කියන්නේ එක උත්තරේ. මේක උත්තරේ එන්න ඕන. ඊළඟට කරදිය හා කූඹි කතාව යන මුද්‍රා නාට්‍යවල රංග රචකයින් ඇතුළත් වන්නේ රංග රචකයින්. එතකොට මට කියන්නකෝ කරදිය 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 ඉන්නේ චිත්‍රසේන ඉන්නවා. හරිද? චිත්‍රසේන හරි. කූඹි කතාවේ අංජලිකා චිත්‍රසේනනේ. එයානේ. එතකොට එන්නේ කීයද? ඩීපේලියේ 1 සහ ඩීපේලියේ 4. ඒ කියන්නේ මේක. හරිද? හරි. අපි පල්ලෙහාට යමු. ප්‍රශ්නේ බලලා ඉන්න. ප්‍රශ්නේ බලලා ඉන්න. ප්‍රශ්නේ බලලා ඉන්න. හරි. හරි. ඊළඟට තියෙනවා කරදිය හා කූඹි කතාව මුද්‍රා නාට්‍යවල රංග වස්ත්‍ර නිර්මාණකරුවන් ඇතුළත් වන්නේ. කරදිය කවුද රංග වස්ත්‍ර? හරිද? කූඹි කතාවේ කවුද? බලන්න. කරදිය රංග වස්ත්‍ර කවුද කාගේද? කරදිය නම් කරදිය කවුද? සෝමබන්දු. බලන්න හොඳට. රංග වස්ත්‍ර සෝමබන්දු විද්‍යාපති කූඹි කතාවේ මහේෂ් උමයගලියනේ. ඒ දෙන්නනේ. එතකොට එන්න ඕන මොකේද? බලන්න එහා පැත්තට ගිහිල්ලා බලන්න. එන්න ඕන. ඔයාලා ළඟ තියෙනවනේ. කීයද එන්න ඕන? 2. 2 නේද උත්තරේ එන්න ඕන. ඕ හරි. 2 තමයි උත්තරේ එන්න ඕන. ඊළඟට කූඹි කතාව හා කරදිය මුද්‍රා නාට්‍යයේ සංගීතයේ සැප වූ ශිල්පීන් ඇතුළත් වර්ණය. සංගීතයේ සැප වූ. සංගීතයේ සැප වූ. අපි බලමු ගිහිල්ලා. සංගීතයේ සැප වූ. සංගීතයේ WD අමරදේව තමයි කරදිය. එතකොට කූඹි කතාවේ කවුද? කූඹි කතාවේ කූඹි කතාවේ කවුද? කූඹි කතාවේ සංගීතය අහන්නේ. කූඹි කතාවේ කූඹි කතාවේ රොබර්ට් පොලින් නේද? පොලිනුයි කූඹි කතාවේ රොබර්ට් පොලින් ඊට පස්සේ WD අමරදේව. එතකොට C පේලියේ 1 තීරුව C පේලියේ 3 තීරුව. ඒක තමයි උත්තරේ එන්නේ. පේපරේ අතේ තියෙනකොට ලේසි ඈ. පේපරේ අතේ තියෙන කට්ටියට ලේසි. ඒ කියන්නේ පුතේ උත්තරේ මේකේ එන්න ඕන. එක එක උත්තරේ එන්න ඕනේ. එක තමයි උත්තරේ එන්න ඕන. එක තමයි උත්තරේ එන්න ඕන. එක උත්තරේ එන්න ඕන. මෙන්න මේක. හරිනේ? හරි. ඔක තමයි උත්තරේ එන්න ඕන.
හරි අපි යන් ඉස්සරහට. හරි. හරි. මිනිස් ප්‍රමාණ උස දෙවිරුවත් අභියස 500ක් පමණ හින්දු බාලිකාවන් ගී ගයා නැටූ බව සඳහන් කරන දේශ සංචාරක වාර්තාකරුවෙකි. කවුද වාර්තාකරුවා? මිනිස් ප්‍රමාණ උස දෙවිරුවක් අභියස. කවුද හිරුනි? මිනිස් ප්‍රමාණ උස දෙව්රුවක් අභියස 500ක් පමණ හින්දු බාලිකාවන් ගී ගයා නැටූ බව. කවුද? ඉබන් බතු ගම්පල යුගයේ ඉබන් බතුතා. ඒ කියන්නේ තුන උත්තරේ එන්නේ මෙන්න මේක. හරිනේ? හරි ඊළඟ එක ඉබන් බතුතා. ඊළඟට දොන්තකු දොන් ජින්තත් ජින්තත් ජින්තරිකිට යන අලංකාර බෙරපදේ තාල රූපය වන්නේ දොන්තකු දොන් ජින්තත් දොන්තකු දොන් ජින්තත් ජින්තත් ජින්තරිකිට දොන්තකු දොන් ජින්තත් ජින්තත් ජින්තරිකිට දොන්තකු දොන් ජින්තත් ජින්තත් ජින්තරිකිට කීයෙන් කීයටද යන්නේ? තාල රූපය කීයටද මේ බලන්න දොන් තකු දොන් ජින්තත් ජින්තත් ජින්තරිකිට කීයද? සුළු මැදුම් දෙතිතට සුළු මැදුම් දෙතිතට කොහොඹා කංකාරී පුරාවෘතේන චරිත දෙකකි. මහා සම්මත රජු කුවේණි. මහා සම්මත රජු ගන්න බෑනේ. මහා සම්මත රජු මැණික් පාල බෑ ගන්න බෑ. මලේ රජු හා සේරමන් රජු ගන්න බෑ. මලේ රජු සහ කුවේණිය ගන්න පුළුවන්. කතාව මතකයිනේ පුරාවෘත කතාව. හරි. සුළු මහ දෙතිතට වාදනය කළ හැකි බෙර පදයකි. සුළු මහ දෙතිතට. සුළු මහ දෙතිතට. බලන්න පුතේ. දොන් ජින්ත ගත දොන්ද බලන්න. දොන් ජින්ත ගා බෑ. ඒක ගන්න බෑ. දොන් දෝ ජින් ජින් ගා ජී ගා ත දොන් දොන් ජින් දොන් දොන් ජින් ජින් ගා ජී ගා ත පුළුවන් ඒක. දොන් 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 ත බෑ. දොන් ජින් දෝ ජින් ජින් තක ට දොන් තක දෝ ජින් ජින් ඒක 3 4 මේ කියන්නේ සුළු මහ දෙකකට ඩොම් ජින් ජින් ගජිගත ගන්න පුළුවන්. හරිද? ඔක ගන්න පුළුවන්. ඔන්න ඊළඟ එක. ප්‍රාසාංගික බවින් යුතු අත මේ අර තාල තියලා බලන්න ඕන අර. ඒක තමයි මම දැන් පෙන්නුවේ. පේනවනේ මාව? හරි. ප්‍රාසාංගික බවෙන් යුතු අලංකාර මාත්‍රා සහිත නර්තන නිර්මාණයකදී අවධානය යොමු කළ යුතු කරුණක් නොවන්නේ. ඔන්න නොවන්නේ අහන්නේ වන්නේ නෙවෙයි ඈ. ප්‍රාසාංගික බවෙන් යුතු අලංකාර මාත්‍රා සහිත නර්තන නිර්මාණයකදී අවධානය යොමු කළ යුතු කරුණක් නොවන්නේ. මොකද්ද කරුණක් නොවන්නේ? තල දිසා සම්බන්ධ නිසිලෙස පවත්වා කැරකීම් පැනීම් සුරල් ආදිය සම්මිශ්‍රණය කරමින් මාත්‍රා නිර්මාණය සාම්ප්‍රදායට නොගැලපෙන පාද චලන හා අංගාර භාවිතය සම්බරතාවයේ රැකෙනසේ විවිධ ස්වරූප චලන යොදා ගැනීම මේ සාම්ප්‍රදායට නොගැලපෙන පාද චලන හා අංගහර භාවිතය තමයි නොගැලපෙන්නේ නොවන්නේ මේක අපි අවධානය යොමු කරන්නේ නැහැ මේක සාම්ප්‍රදාය නොගැලපෙන පාද චලන හා අංග සාම්ප්‍රදාය රැකගෙන යන්න ඕන. හරිද? ඒකෙහිඳ සාම්ප්‍රදාය රැකගෙනයි අලංකාර මාත්‍රා නිර්මාණය කරන්න ඕන. හරිද? දන්නවා අලංකාර මාත්‍රා නිර්මාණයේ පාඩමේ අපි කතා කරා තල දිශා. හරිද? උඩරට පහතරට සබරගම් සම්ප්‍රදායන්හි ශාන්ති කර්ම වලට අයත් පොදු චාරිත්‍ර වන්නේ. උඩරටයි පහතරටයි සබරගම්. මොනවද? කප් සිටුවීම, මඩුපේ කිරීම, තොටපේ කිරීම. හරිද? ඔන්න ඕක තමයි පොදු චාරිත්‍රය. පොදු චාරිත්‍රෝ කප් සිටුවීම මඩුපේ කිරීම තොටපේ කිරීම ශාන්ති කර්ම තුනේම තියෙනවා. කොහොඹා කංකාරී උඩරට කොහොඹා කංකාරියේ පහතරට දෙවොල් මඩුවේ සබරගමු පහන් මඩුවේ තුනේම පොදු චාරිත්‍ර. හරිද? හරි. උඩරට පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්හි හස්ත පාද හුරු කර ගැනීම සඳහා
ප්‍රගුණ කරන සරඹ විශේෂයක් වන්නේ උඩරට අපි කියනවා ගොඩ සරඹ හස්තපාද අතසාපාද ගොඩ සරඹ පහතරට කියනවා ඊළංගම් සරඹ සබරගමුවේ කියනවා දොමින පද. ඔන්න ඔබ තමයි. හරිද? හරි මං හිතනවා හරි කියලා. දැන් වතුර ටිකක් එහෙම බීලා විනාඩි 5ක් දෙන්න. අපි ඊළඟ කොටසට කතා කරන්න ඕන කොළ නැත්තම් පේපර් එකක් තියෙනවා නම් පුතේ එහෙමම කොළේකුත් ගන්න අරන් තියාගන්න මං උත්තර දෙනවා. උත්තර දෙනවා. මොකද ඔයාලා දෙවෙනි කොටසේ උත්තර ලියන්න දන්නේ නැහැ. ඒකින්ද මං ඒවට උත්තර දෙන්න වෙනවා. මොකද මං පේපර් එක දුන්නානේ. සමහර අය දන්නේ නැහැ උත්තරයක් ලියන්න පේපර් එක. හරිද? හොඳට ලකුණු ගන්න හොඳට උත්තරේ ලියන්න බෑ. පිටු භාගයක් විතර. එහෙම ලියන්න සමහර ළමයි තාම තේරෙන්නේ නැහැ. එතකොට ඒවා අපි හදා ගන්න ඕන පුතේ. තේරුණාද? මහන්සි වෙන්න ඕන. පාඩම් කරුණු තියෙන්න බෑ ලියන්නනේ. කරුණු මං ඕන තරම් දීලා තියෙනවා. ඒවා නැටුම් හින්දාද කොහෙදෝ පොඩ්ඩක් පැත්තකට කරලා ඉතුරු ඒවා යනවා. හැබැයි පුතේ ඒ නමය හැදෙන්නේ නැටුම් වල ඒකත් එක්ක කියන එක මතක තියාගන්න. හරිනේ? ඒ නමය හැදෙන්නේ නැටුම් වල ඒකත් එක්ක කියලා මතක තියාගන්න. ඒක මතක තියාගෙන හරිද? මොකද වැඩි අවධානයක් දෙන්නේ වැඩි සැලකිල්ලක් නැහැ නර්තනය කියන විෂයට. ඔහේ ඒ දැඟලිල්ලක් විතරයි තියෙන්නේ. හැබැයි අන්තිමේටම 11 වසරට ගියාම ඒක තේරෙනවා. අන්තිමේටම. සමහර ළමයිට තියෙනවා ඒ නම්බර් ඒ 6යි ඒ 8යි S1යි S1 නැටුම් වලට. එහෙම තියෙන ළමයි මම ඔය දැකලා තියෙනවා හැබැයි දැන් මගේ පන්ති ආපු ළමයි ගිහින් තාම S1ක් ඇවිල්ලා නැහැ කවදාවත්. එහෙම නෙමෙයි. මං කියන්නේ එහෙම මං ඒව දැකලා තියෙනවා. පන්ති වල රිසාට් දානවනේ ඔය ගෲප් වල. එතකොට ළමයිගේ එතකොට මං දැක්ක රිසාට් කිහිපයකින් ගත්තේ එකක්. හරිද? ඒ හරි පුදුම සහගතයි ඉතින්. සෞන්දර්ය විශේෂයකට නෑ කියන්නේ. හරිද? එහෙම තියෙනවා. ඉතින් ඒවා ඔයාලා හදාගන්න ඕන දේවල්. ඔයාලගේ කැපකිරීම ලේසි කියන තැන ඉඳලා තමයි කතා කරන්නේ. හැබැයි හිතන තරම් ලේසි දෙන්නේ නැහැ. ඒක හොඳම උදාහරණය මේ පාර විභාගේ. මේ පාර විභාගේ තමයි හොඳම උදාහරණ. ඒකට. හරිද? හරි. එහෙනම් වතුර ටිකක් බීලා හැමෝම එන්න විනාඩි 5ක්. හරි. එහෙනම් හැමෝම ඉන්නවා. අපි යමු එහෙනම් මේ කොටසට. හරි. හරි. බලන්න ඒකෙත් නම ලියන්න ඕන විභාගාංගේ තියෙනවා නම් විභාගාංගේ දාන්න ඕන. මාව ඇහෙනව නේද හොඳට? ඕ ඇහෙනවා. හරිද? හරි. ඇහෙන්නේ නැත්නම් මට කියන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒත් මට කියන්න. තේරුණාද? හරි. එතකොට දුටුගැම් මේ පළමු ප්‍රශ්නය අනිවාර්ය වෙයි. පළමු ප්‍රශ්නය අනිවාර්යයි. පළමු ප්‍රශ්නය එතකොට සමහර කට්ටියට තේරෙන්නේ නැහැ. කොටාස කිහිපයක් ඉන්නවා. හරිද? කට්ටියක් ඉන්නවා. පළමු ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න හතරක් ඇතුළු පහක් කියලා තියෙනවා. සමහර කට්ටිය ඔක්කොටම උත්තර දෙනවා. එහෙම කොටාසයක් ඉන්නවා. ඔක්කොටම උත්තර දෙනවා තැනින් තැන. එතකොට කෝකට උත්තර දෙන්න ලකුණු දෙන්නද? හරිද? කෝක කපලා අයින් කරන්න තාන්න. සමහර කට්ටිය පළවෙනි එක ලියන්නේ නැහැ. 2 3 දෙකක් විතර ලියලා ඉන්නවා. හරිද? සමහර අය මොනවත් ලියන්නේ සමහර අය හොඳ ලෝහම ඉන්න කොටස් හතරක් වගේ ඉන්නවා. හරිද? හරිද? කොටස් හතරක් වගේ ඉන්නවා එහෙම ලියන. එතකොට කියලම් තියෙනවා පළවෙනි ප්‍රශ්න 10 අනිවාර්යයි. ඊට පස්සේ තවත් ප්‍රශ්න හතරක් ලියලා ඔක්කොම පහකට. මොකද 100ෙන් දෙන්නේ පේපරේ 100යි පැට්‍රිකල් එකට 100යි 200 200 දෙකට බෙදලා 100 ලකුණු දෙනවා. එහෙමනේ දෙන්නේ. හරිද? එතකොට ඔන්න හොඳට ඒක කියවන්න. කීයක්ද කරන්නේ? සමහර වෙලාවට පළමු ප්‍රශ්නය තුළ ප්‍රශ්න 4යි. එහෙම තියෙනවා. හරි ප්‍රශ්න එතකොට 3කට ලියන්න නම් ඔක්කොම 4යි. නැත්තම් තියෙනවා ප්‍රශ්න පළමු ප්‍රශ්නය තුළ තවත් ප්‍රශ්න 4ක් ඇතුළු ඔක්කොම ප්‍රශ්න 5යි. හරිද? සෑම ප්‍රශ්නයකටම ලකුණු 12ක් හම්බෙනවා. අතන 40යි, ඔතන 12 ගානේ 5කට 60යි නේ. 60යි. ඔව් 60යි 60යි 40යි 100යි. මුල් ටිකට 40යි එක ගානේ හම්බෙන්නේ. ඉතින් බහුවර්ණයක. හරි. එකේ එක දුටුගැමුණු රජතුමා නලංගන 16000ක් පිරිවරා රුවන් මං එකේ ලියන්නම්කෝ. එක එක.
එක දුටු ගැමුණු රජතුමා නලගනන් 16000ක් පිරිවරා රුවන්වැලි සෑය බැඳීමේ උත්සවයට සහභාගී වූ බව හිස්තැනක් සඳහන් වේ. මොකේද සඳහන් වෙන්නේ? මොකේද සඳහන් වෙන්නේ? මොකේද සඳහන් වෙන්නේ? මහා වංශයේ. මහා වංශයේ මොකේද සඳහන් වෙන්නේ? මහා වංශයේ. මහා මහා වංශයේ. මහා වංශයේ තමයි සඳහන්. හරිද? දෙක. දෙක. සිංහල ජන නැටුමේන ලී මල්ලිය දෙමළ ජන නැටුමේදී හරිද? සිංහල ජන නැටුමේන ලී මල්ලිය දෙමළ ජන නැටුමේදී අපි කියනවා පින්නල් කෝලාට්ටම් කියලා. මොකක් කියලාද කියන්නේ? පින්නල් කෝලාට්ටම්. පින්නල් කෝලාට්ටම්. හරිද? හරි. දැන් ඔන්න මතක තියාගන්න පුතේ මෙහෙම කියන්නම්කෝ. ලී කෙලි නැටුමට කියනවා කෝලාට්ටම් කියලා. සිංහල ලී කෙලි නැටුමට දෙමළ කෝලාට්ටම්. හරිද? සිංහල ලී මල්ලියේ නැටුමට දෙමළ නැටුමක් තියෙනවා පින්නල් කෝලාට්ටම් කියලා. ඊට පස්සේ සෙම්බු නැත්තම් චෙම්බු නැටුමට අපි කියනවා කලගෙඩි නැටුම කියලා. හරිද? ඊට පස්සේ සුලකු ද්‍රවිඩ සුලකු කියලා කියන්නේ පුතේ කුළු නැටුමට. සුලකු නැටුම කියන්නේ කුළු නැටුම. ඔන්න දෙක සමාන ඒවා. අරවෙට්ටු කියලා කියන්නේ ද්‍රවිඩ. හරිද? අපි කියනවා ගොයම් නැටුම කියලා. ඔන්න ඔය සමාන නැටුම් ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? හරි. ලී මල්ලිය දෙමළ නැටුමේදී හඳුන්වන්නේ පින්නල් කෝලාට්ටම් කියලා. එකේ 3 සොකරි නාටකයේ රංගමඩල නමින් හඳුන්වයි. රංගමඩල අපි මොකද්ද කියලා කියන්නේ? අපි රංගමඩලට මොකද්ද අපි කියන්නේ? අපි කියනවා කමත කියලා. කමත කියලා. රංගමඩල අපි කමත කියලා. කමත කියලා. රංගමඩල. 4 උඩරට සම්ප්‍රදායේ 12 වන ගොඩසරඹේ සරබනාමය වේ. උඩරට සම්ප්‍රදායේ 12 වන ගොඩසරඹේ සරබනාමය අපි කියනවා චන්ද්‍රිකා සරඹය. මොකද්ද? චන්ද්‍රිකා සරඹය. චන්ද්‍රිකා සරඹය. හරිද? පහ බලන්නකෝ. අවුරුදු කාලයේදී බඳිනු ලබන කතුරුවොන්චිල්ලා අවුරුදු කාලයේදී බඳිනු ලබන කතුරුවොන්චිල්ලා හිස්තනක් දෙවියන් ප්‍රධාන කොට ගනිමින් નિયમિત නැකතකට අනුව සිදු කරයි. හරිද? අවුරුදු කාලයේදී බඳිනු ලබන කතුරුවොන්චිල්ලා හිස්තනක් දෙවියන් ප්‍රධාන කොට ගනිමින් નિયમિત නැකතට අනුව සිදු කරයි. හරිද? මොන දෙවියන් ප්‍රධාන කරගෙනද? කවුරු ප්‍රධාන කරගෙනද? පත්තිනි දෙවියන්. කවුද? පත්තිනි දෙවියන්. පත්තිනි දෙවියන් ප්‍රධාන කරගෙන පවත්වනවලු. හරිද? ඊළඟට 6 සොකරි නාටකය සඳහා වූ ප්‍රදේශයේ හිස්තනක් වාදනය කෙරේ. මොකද වාදනය කරන්නේ? සොකරි නාටකය සඳහා වූ ප්‍රදේශයේ හිස්තනක් වාදනය කෙරේ. මොකද වාදනය කරන්නේ? ඌව ප්‍රදේශයේ දවුල. දවුල වාදනය කරනවා. අය දවුල. එතකොට සොකරි නාටකය සඳහා උඩරට මහනුවර ප්‍රදේශවල ගැටබෙරය. වන්නි ප්‍රදේශවල උඩැක්කිය. ඌව බදුල්ල ප්‍රදේශවල දවුල. මතක තියාගන්න. හරිද? මතක තියාගන්න ඕවා. හරි. 7 ගම්පල යුගයේදී ලංකාවට පැමිණි ඉබන් බතුතා නැමැති සංචාරකයා හරිද හිස්තනක් නම් ග්‍රන්ථය ලිය ඇත. ඉබන් බතුතා ලිව්වේ මොන ග්‍රන්ථයේද? මොන ග්‍රන්ථයේද ලිව්වේ? වාදනය කෙරේ. හරි. මොකද්ද ඉබන් බතුතාගේ ග්‍රන්ථය? විදේශිකයන් දුටු පුරාණ ලංකාව. විදේශිකයන් දුටු පුරාණ ලංකාව තමා කෘතිය. හරිද? ඉබන් බතුතා නැමැති සංචාරකයා නම් ග්‍රන්ථය ලිය ඇත. හරි. ඊළඟට
හරදිය මුද්‍රා නාට්‍යයේ සිසීගේ චරිතයට රංගන දායකත්වය ලබා දුන්නේ නර්තන ශිල්පිනියයි. රංගන දායකත්වය ලබා දුන්නේ නර්තන ශිල්පිනියයි. කවුද? සිසීගේ චරිතයට වජිරා චිත්‍රසේන මහත්මිය. හරිද? චිත්‍රසේන මහතාගේ හරිද? බිරිඳ වජිරා චිත්‍රසේන මහත්මිය. පහත දැක්වෙන ගීත අනුව ඇතුළත් වන්නේ කුමන නාට්‍යයේදයි දක්වන හනිකවරයු කොල්ලනේ. හනිකවරයු කොල්ලනේ මොන ගීතේද? බෙරහඬ. එතකොට මෙම ගිම්හාන විදුර විදුර නාට්‍ය. දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන විශේෂ බෙර වාදන අවස්ථා දෙකකි. මොකක්ද විශේෂ බෙර වාදන අවස්ථා? ඈ අඹරා හේවිසි සහ එකක් අඹරා හේවිසි අනිත් එක ගෙවැදුම් හේවිසි. අඹරා හේවිසි කියලා කියන්නේ පුතේ දළදා වහන්සේ හරිද පිටතට වැඩ අඹරාවෙන් පිටතට වැඩම වීම සඳහා තමයි අඹරා හේවිසි වාදනය කරන්නේ. දළදා වහන්සේ හරිද ආය ඇතුළට වැඩම වීම නැත්නම් අඹරාවට වැඩම වීම අපි කියනවා හරිද ගෙවැදුම් හේවිසි ආය රැගෙන ඒම නැත්නම් ඇතුළට වැඩම වීමට කියනවා අපි ගෙවැදුම් හේවිසි කියලා. අඹරාවෙන් පිටතට ගේනවට අඹරා හේවිසි වාදනය කරනවා ආය ඇතුළට ගන්නවට ගෙවැදුම් හේවිසි වාදනය කරනවා. මතක තියාගන්න. හරිද? ඔන්න ওই ටික තියෙනවා නම් ලකුණු 12ක් හම්බ වෙලා නේද? ওই ටික තියෙනවා නම් ලකුණු 12ක් හම්බ වෙලා ඊළඟට තමයි ඔන්න කොටස. ඔන්න දැන් තමයි වැඩ ටික තියෙන්නේ. බෝඩ් එක පේන්න ඕන හොඳට. ඕන්න මම පේපර් එක අයින් කරා. මේ පේපර් එක අයින් කරලා තියන්නද? ඔහොම දැන් තිබ්බහම පේනවද? මෙහෙම තිබ්බහම පේනවද? මෙහෙම තිබ්බහම පේනවද? මෙහෙම තිබ්බහම ඔව් සර්. පේනවද? පේනවා. හරි. දැන් මේකේ තියෙන්නේ 2 2 4ට තුන් තිතට බෙර තිතට අයත් බෙර පදයක් ප්‍රස්තාර කරන්න. 2 2 4ට බෙර පදයක් ප්‍රස්තාර කරන්න කිව්වොත් මං කියනවා ලේසි බෙර පදයක් ඔයාලට. ඒ තමා පුතේ අපිට ප්‍රස්තාර කරන්න පුළුවන් සුළු තනි තිතේ බෙර පදේ තියෙන්නේ. මොකද්ද? කුඳ ගත ගත දොන්. ඕක අපිට පුළුවන් තුන් තිතට ප්‍රස්තාර කරන්න. තුන් තිතට ප්‍රස්තාර කරන්න පුළුවන් ඔය කුඳ ගත ගත දොන් එක අපිට තුන් තිතට ලස්සනට ප්‍රස්තාර කරන්න පුළුවන්. හරිද? අපි බලමු තුන් තිතට කොහොමද ප්‍රස්තාර කරන්න කියලා. හරිද? තුන් තිතට කොහොමද ප්‍රස්තාර කරන්න කියලා අපි බලමු. හරි මෙන්න මෙහෙම. ඉස්සෙල්ලා මම ප්‍රස්තාරය අඳින්නම්. තුන් තිතට අඳිනකොට පුතේ අඳින්න ඕන කොටස් 6කට ගන්නවනේ 4කට නෙමෙයි. මොකද එකකට 3ක් වැටෙනවනේ. දැන් මෙහෙම ඉර ගහගත්තා. පේනවා ඇති මං හිතා. හරිද? මෙහෙමත් ඉර ගහ ගන්න පල්ලෙහාට ටිකක්. හරි ඔන්න මම ගහගත්තා. ටිකක් ගහගත්තා. හරි. ඊට පස්සේ මේ පැත්තටත් මම මෙහෙම ඉරක් ගහගත්තා. හරිද? හරි. මැදින් ඉරක් ගහ ගන්නම්. එතකොට අපිට බෙදා ගන්න ලේසි. හරිද? පළවෙනි එකට එච්චර ඕනේ නැහැ. දෙකයි ඔන්න තුනකට බෙදා ගන්න. මේ පැත්තත් තුනකට බෙදා ගන්න. හරිද? එතකොට කොටස් 6යි ඔක්කොම ඈ. කොටස් 6කට තියෙනවා තුන් තිතකට ප්‍රස්තාර කරනවා. පේනවද? හරිද? පුතේ විනාඩියක් දෙන්න.
හරි. එහෙනම් අපි යන් ඔන්න මං අඳිනවා. හරි. අ, සුල් තුන් තිතටනේ. එතකොට එක් මං එක වෙන පාටියක්. පේනවා ඇති කියලා හිතනවා අපා. හරිද? 1 2 1 2 මේක 1 2 3 වෙන්න ඕනේ නේ. 1 2 3 වෙන්න ඕන. මේක 1 මේක 2. මේක 1 මේක 2. මේක 1 2 3. කොහොමනේ එන්නේ? 1 2 1 2 1 2 3. කොහොමනේ එන්නේ? හරිනේ? 1 2 3. එතකොට තිත උඩ මේ කෙලින් තිත් තිත් තෙයි තිත්. එක උඩින් තිත් මෙතන තෙයි. හරි. ඔන්න ඊළඟට මෙතන තිත් මෙතන තිත් මෙතන තෙයි. ඔන්න අපේ ඕක ඇඳගත්තොත් පුතේ ඔහොම කරලා ඇඳලා මෙතන මේක මෙහෙම ගහගත්තා නම් හරිද? අපිට ලකුණු ඕකට හම්බ වෙනවනේ 6ක්. 6න් කෙලින්ම 3ක් විතර හම්බ වෙලා. ওই ටිකට. ওই ටික හරියට කරගන්න. හරිද? ওই ටික හරියට කරගත්තොත් ලකුණු 3 දැන් ඇතුලේ ලියන විදිය වැරදිලා තිබ්බට මේක හරිනම් ලකුණු දෙනවා. දෙකක් හරි දෙනවා. හරිද? ඒක මතක තියාගන්න. හරිද? හරිද? මේක හරිනම් අනිවාර්යෙන් ලකුණු දෙනවා මේ මොකක් වුණා. හරිද? එතකොට ඒක මතක තියාගන්න අනිවාර්යෙන් මේක හරිනම් ලකුණු දෙන්න. තේරුණානේ? හරිද? දැන් ඒක මතක තියාගන්න හොඳට. හරි. ඊට පස්සේ ඔන්න වැඩි. අපි දැන් ප්‍රස්ථාරය තමා කුද ගත ගත දො. ලේසි. කුද ඔන්න 1 2 1 2 1 2 3 4 නේ. හරිද? 1 2 1 2 1 2 3 4 නේ. එහෙමනේ එන්නේ. 1 2 කියනවනේ කුන්ද ගාත ගාත දොම්. ලේසි දොම් කියන එක ඕනේ කුන්ද ගත. මේ කුන්ද කියන එක නේ. එකේ කු දෙකේ ද කුන්ද ඊළඟ 1 2 ගාත ගත කියනනේ ගාත කුන්ද ගත ඔන්න දැන් හතරක්. හතරක් කියන්නේ බෑ. සුළු කිව්වේ නෑනේ නිකන් දෙක දෙක හතරනේ. දෙක දෙක හතරනේ. උඩ හරි ඔක්කොම ඈ. 1 2 3 4. හතරක් කියන්නේ හතරක් කියන්නේ 1 2 3 4. කොහොම එන්නේ? හරිනේ 1 2 3 4 1 2 3 4. හරිනේ? කුන්ද ගාත ගාත ඊළඟ එක ගන්න පුළුවන් ගාත දොම් කියලා කියන්නේ ගාත ඔන්න කුන්ද ගාත ගාත දොම් දොම් කියලා තුනේ කියවෙන්නේ දොම් දොම් කියන එකට කියවෙන්නේ උතන දාලා මේ ඉස්සන ලේසි නේද හරිද සුළු සුළු මහ වලට ඔන්න බෙර පදයක් කිව්වා හරි ලේසි ඊළඟ එකත් ඒකම ලියන්න හරිද ඒකම ලියන්න ඕනේ මොකද මේක තමයි මේකෙන් ඉවර කරන්න පුළුවන් තුනෙන් කොටස් තුනකින් ප්‍රස්ථාරය ඉවර කරන්න පුළුවන් තුන් තිරේ හරිද තව එකක් ලියන්න නේ කුඹ ගත ගත දොම් හරි ලේසි හරිද ඔන්න ඔහොම එන්න ඕන හරිද හරි මං හිතනවා හරි කියලා හරිද හරි එතකොට ඔන්න ඕක ඔය විදිහට එන්න ඕන තව පාරක් ඕන නම් ඔයාලට වීඩියෝ එකක් බලලා තව අදහසක් ගන්න පුළුවන් තේරුණාද අදහසක් ගන්න වැඩ ටික කරගෙන යන්න ඕන නම් තව පොඩ්ඩක් වෙලා මං තියන්නම් බලා ගන්න හොඳට ඔන්න ඔන්න ඊළඟ එක මම මේක මකනවා ඈ ඕවා ඔයාලට ලියා ගන්න නිකන් බලාගෙන නිදි කිරන්න එපා. නිදි කරන්න එපා මම මේ මහන්සි වෙලා කරන්නේ ඔයාලා වෙනුවෙන්. එතකොට නිදි කිර කිර ඉන්න එපා මේකේ වැඩේ කරගෙන යන්න. තේරුණාද? වැඩේ කරගෙන යන්න ඔයාලට වැදගත් වෙයි. හරි.
ඊළඟට තියෙන්නේ සුරිඳුන් පෙර සිටන් බලයුත් සැම නිරුදුන්. මෙම කවි පදයේ අදාළ තිත්‍රූපයට ප්‍රස්තාර මේ සුරිඳුන් පෙර සිටන් කියන්නේ මොන වන්නමද? මොන වන්නමද? මොන වන්නමද? ඈ මොන වන්නමද? සැවුලා නේද? උත්තර දෙන්නේ නැහැ. හරි මම්ම දෙන්න. සැවුලා වන්න. හරි සැවුලා වන්නම එතකොට සුළු මහ නේද? සුළු මහ දෙතිතට. හරි. එතකොට දෙතිතක් මේකින්ද කොටු හතරකට යන්න ඕන. දෙතිතක් මේකින්ද කොටු හතරකට යන්න ඕන. දෙතිතක් හින්දා කොටු හතරකට යන්න ඕන. ඔන්න එන්නගන්න. තේන්නේ නැත්නම් මට කියන්න පුතේ. තේනවද? දැන් ඉවරයි අද දැන් ඉස්සලා පන්තියක් තිබ්බා 6 වසර. පේන ඇතිනේ. මං හිතනවා පේන ඇති කියලා. කොටු හතරකට ගහ ගන්න ඕන. කොටු හතරකට ගහගමු අපි. පේන ඇතිනේ. පේන්නේ නැත්නම් කියන්න. මං තව තද කරලා අඳින්න. හරිද? ඕනනම් තව තද කරන්නම් මම. බෑ ඒක උඩින් තද කරොත් එහෙම මට ලියන්න වෙන්නේ නැහැ. හරිද? හරි. මෙන්න මේ පාට පේනවද බලන්න. මේ පාට පේනවා. 1 2 පේන ඇතිනේ. 1 2 3 4. 1 2 1 2 3 4. කොහොමද යන්නේ? හරිද? කොහොම තමයි ප්‍රස්තාරය යන්නේ? 1 2 1 2 3 4. තිත් පළවෙනි එකේ තිත් දෙවෙනි එකේ උඩින් තේ තිත් දෙතිතනේ. තේ. කොහොම තමයි සංකේතය. දැන් ප්‍රස්තාර කරන් තියෙන්නේ මොකද්ද බලන්න. මොකද්ද ප්‍රස්තාර කරන්න තියෙන්නේ? සුරිඳුන් පෙර සිටන්. හරිද? ඔන්න දැන් අපි කියලා බලමු. සුරිඳුන් මේ සූරි 1 2 1 2 3 4 1 2 1 2 3 4 සූරි සූරි එතකොට බලන්න 1 2ට සූරි මේ බලන්න සූරිඳුන් දුන් දුන් කියන එක එකට කියවෙන්නේ. ඒකත් එහෙමයි හලන්ත ගුරු එකක්. හල් අකුරක් තිබ්බොත් ඒ ඉස්සරහ අකුරත් එක්ක බැඳෙනවා. හරිද? හලන්ත ගුරු. අරක සැඳැස්මත් හොයනකොට තිබ්බොත් එහෙම ඒකයි එකට බැඳ දුන් කියන එක එකට ලියන්නේ. මේ අල් නයන්නක් තිබ්බොත් ඉස්සරහ අකුරත් එක්ක බැඳෙනවා. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට මේක හිස් වෙනවා. බලන්න මේ සූරිඳුන් පෙර පෙර මේ පෙර කියලා කියනවා නේ. පෙර පෙර ඊළඟ සී ඊළඟ එක බලන්න මේ සීතාන් මේ සීතාන් මේ සී කියන එක මේක හිස් වෙනවා මේ තාන් අන් කියලා තියෙනවනේ අල් නයන් ඉස්සරහ එකත් එක කරන තාන් කියන එක එකට එන්නේ. අයි මම කොහල් ලකුණු ඉස්සරහ අකුරත් එක බැඳෙනවා. හරි ඊටු ටික හිස්. සූරි දුන් පෙරසිතාන් හරිද? ඊළඟට මොකද්ද? බල යුත් නේ බල. දැන් ලේසි. නේ බල යුත් කියනකොට අල්තයන් එනවා. ඒ කියන්නේ එකට. යුත් සෑම නේද? සෑමනේ තියෙන්නේ. ඔව්. සෑම නී නී සෑම නී දුන් නී දුන් ඔන්නෝම තමයි. මේ දුන් තී දුන් හරිද? තී දුන් කියලා කියනවා. හරිනේ? හරි. එතකොට ওই විදිහට තමයි එන්නේ. තේරුණාද? ඔය විදිහට තමයි එන්නේ. පොඩ්ඩක් තිත්තිට තියලා බලන්න. 1 2 1 2 3 4 1 2 1 2 3 4 හරිද? ওই විදිහට තිත තියලා බලන්නකෝ. එතකොට ආසහිතේ ප්‍රස්තාර කරන්න. තියලා ඒ අනුව කියලා බලන්න මේ දීලා තියෙන ඒවත් එක්ක. ඊට පස්සේ යටින් ගහන්න මෙහෙම කරලා මේක. හරිද? හරි. ඒකත් හරි. අපි ඊළඟ එක බලමු.
මං ප්‍රස්තාරයෙන් මකන්නේ නැහැ. ආය අඳින්න ආය වෙලාවක් යනවනේ. තව එකක් තියෙනවනේ. හරිද? හරි. මං හිතනවා අදහසක් ගන්න නැති කියලා අපි බලමු මේවා කොහොමද වෙන්නේ කියලා. හරිද? ඉතින් මකන්නම්. හරි. හරිනේ. හරි. ඔන්න හරි. ඔන්න එහෙනම් අපි යනවා. සිංහරාජ වන්නමේ අඩව්වට අදාළ තිත ප්‍රස්තාර කරන්න. එතකොට සිංහරාජ වන්නමේ අඩව්ව මහාතානි තිතට එන්නේ. හරිද? මහාතානි තිත සිංහරාජ වන්නම මහාතානි තිත කියලා දන්නවා. එතකොට පුතේ 1 2 3 4 මම මේ හොඳ පේන පෑනක් හොය ඉන්නේ. පේන පෑනක් හම්බ වෙන්නේ. හරි. අපි බලමු. 1 මේක පේ. 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 හරිනේ හරිනේ හරිද 1 2 3 4 කියලා දාගත්තා. ඔන්න මහතනි තිතනේ. ඒකයි එහෙම දාගත්තේ. ඊට පස්සේ තනි තිතේ හින්දා තෙයි කියන සංකේතය එක රුමී යදන්න ඕනේ මෙහෙම තෙයි කියන. හරිද? හරි මං දැන් කොටුවක් හොඳට අඳින්නම්. ඒක හොඳට තේ. මම මේ ඇඳ උඩින් ඇඳ හින්දා මෙහෙම අඳින්නේ ඈ. හරි. ඊයර ඇඳ උඩින් අඳිනකොට ඇඳින්නේ හරිද? හරි. ඔන්න එහෙනම් අපි යනවා මොකද්ද? තාම් දොමිති ගත දොමි කිට කඩතක තරි කියලා බලන්න. තාම් මේ තාම් දෝ මේ තාම් දෝ මේ තාම් දෝ මේ බලන්න ලේසි. ලේසි. මේ බලන්න ඕන්න අපි කියමු. තාම් දොමිති ගත දොමි කිට කඩතක තරි කිට කිතක දොමිති ගත ඇඟිලි තිය කියාගෙන යන්න තියෙන්නේ. ලේසි. තා නේ තා ඉස්තන දෝ නේ තා දෝ මි ති ගාත මි ති ගාත තා දෝ මි ති ගාත දෝ මි කීත නේ දෝ මි කීත දෝ මි කීත නේ ta do mi ti ta ta do mi ti ga te do mi ki te kada tak tari kite kada tak tari kite kada tak tari kite එක ළඟ එන්නේ kada tak tari kite kita ke do mi ti ga te නේ ලේසි kita ke do kita ke do ලේසිනේ යන්නේ කොහොමද ලේසිනේ kita ke do kita ke do mi tiga ke do mi tiga ke ඔන්න ඔහොම පුතේ එහෙම තියාගෙන ප්‍රස්තාර කරගෙන යන්න තියෙන්නේ කිසි අමාරුවක් නැහැ හරිද හරි ලේසි හරිද හරිම ලේසි හරිද කියන ගමන් හැබැයි ඉතින් සිංහරාජ වන්නමේ අඩව්වට අදාළ තිතුර ප්‍රස්තාර කරන්න කියනකොට මුලින්ම පුතේ ප්‍රස්තාර කර තනි තිත මේක අයිති සිංහරාජ වන්නමේ මොන තිතටද මහා තනි තිතට කියලා මතක තියෙන්න ඕන. මහා තනි තිතට ප්‍රස්තාරේ කොහොමද අඳින්නේ කියලා දැනගෙන ඉන්න ඕන. ඇන්දට පස්සේ තාල සංඥාව යොදන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕන. ওই ටික තියෙනවා නම් ලකුණු එකක් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ පුතේ සිංහරාජ වන්නමේ අඩව්ව මතක තියෙන්න ඕන. හරිද අපි නටනවානේ
අන්න ඊට පස්සේ 1 2 3 4 හතර හතර. ඊට පස්සේ දාලා ගන්න. හැබැයි හරියට අඩවුව මතක තියෙන්න ඕන. නැත්තම් බෑ කරන්න. හරිද? පාඩම් කරන්න ඕනේ ටික. නිකන් එන්නේ නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ. හරිද? පේපර් එක ඇඳලා දකුණු දිශාවට හැරිලා වැන්දා කියලා නැත්නම් නැගෙනහිර දිශාවට හැරිලා වැන්දා කියලා. හරිද? ඕක පහම වෙන්නේ නැහැ. පාඩම් තියෙන්න ඕන. හරිද? හරි. හරි. ඔන්න එහෙනම් අපි යන් ඊළඟ එකට. හරිද? හරි. ඔන්චිලි වාරා පහත සඳහන් මාතෘකාතෙනි තුනක් පිළිබඳ විස්තර කරන්න. හරිද? තුනක් පිළිබඳ විස්තර කරන්න තියෙනවා. හරිද? තුනක් පිළිබඳ විස්තර කරන්න. හරි. තියෙනවා ඔන්චිලි වාරම් ගැන. ඔන්චිලි වාරම් ගැන මම කතා කරා. නේද? හරි. මං විස්තරයක් දෙන්නම් පොයින්ට් වශයෙන් කරුණු. එතකොට ඔයාලා ඒක ගලපලා හොඳට ලියන්න ඕන. තේරුණාද? පොයින්ට් වශයෙන් කරුණු ගලපලා විස්තරයක් දෙන්න. මෙහෙම ලියාගන්න තුනේ එකට ඔන්චිලි වාරම් ගැන. හරිද? ඔන්චිලි වාරම් ගැන මෙහෙම ලියාගන්න. පේපර් එක පේනවද? පේපර් එක පේනවද? පුතාලා පේපර් එක පේනවද? උත්තර දෙන්න මට. ඔව් සර්. හරි පේනවා. හරි. හරි ඔන්චිලි වාරම් කියලා තුනේ එක කියලා දාගෙන මෙහෙම ලියා ගන්න. පළවෙනි තරුව. හරි. මං සාමාන්‍ය අ, විස්තරයක් මෙහෙම තරු දාලා ලියා ගන්න. මෙන්න මේ කාරණා එකතු වෙලා තියෙන්න ඕන ඔයා ලියන එකේ. තේරුණාද? මේ මාතෘකාව යටතේ කෙටි සටහන ලියනවා නම් ඔන්චිලි වාරම් ගැන කෙටි සටහන ලියනවා නම් පුතා මේ කියන කාරණා ඇතුළත් වෙන්න ඕන. පළවෙනි එක ඔන්න ඔන්චිලි වාරම් ගැන ලියනකොට තරු දදා ලියා ගන්න. අවුරුදු කාලයේදී කරන ලද ජන ක්‍රීඩාවක් බව. ඔන්න ඒක ගැන කියවිලා තියෙන්න ඕන. අවුරුදු කාලයේදී කරන ලද ජන ක්‍රීඩාවකි. පළවෙනි තරු. අවුරුදු කාලයේදී කරන ලද ජන ක්‍රීඩාවකි. අවුරුදු කාලයේදී කරන ලද ජන ක්‍රීඩාවකි. දෙවෙනි තරුව. කතුරු ඔන්චිල්ලා කතුරු ඔන්චිල්ලා කතුරු ඔන්චිල්ලා කතුරු ඔන්චිල්ලා කතුරු ඔන්චිල්ලා කැරකෙන ඔන්චිල්ලා ආදී වශයෙන් ඔන්චිලි වර්ග ඇති බව. ඔන්චිලි වර්ග ගොඩක් තියෙනවානේ පුතේ නේද? ඒ වගේම ඔය මම දෙකක් විතර කිව්වේ තව තියෙනවානේ. වැල් ඔන්චිල්ලා, කතුරු ඔන්චිල්ලා, කැරකෙන ඔන්චිල්ලා ආදී වශයෙන් ඔන්චිලි වර්ග ඇති බව. ආය වැල් ඔන්චිල්ලා, රන් ඔන්චිල්ලා කියලා තියෙනවා කියලා මම කිව්වේ. ඒ වගේ ඒවා දාන්න ඕන. තුන්වෙනි තරු ලකුණ දරා ගැනීමේ හැකියාව දරා ගැනීමේ හැකියාව දරා ගැනීමේ හැකියාව අභියෝග වලට මුහුණ දීමේ හැකියාව ඇති බව. දරා ගැනීමේ හැකියාව අභියෝග වලට මුහුණ දීමේ හැකියාව ඇති බව. මේ ඔන්චිලි වාරම් පීඩාවක් විදියට කරද්දී දරා ගැනීමේ වගේම අභියෝග වලට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. කියන එක කියවෙන්න ඕන. ඊළඟ තරු ලකුණ මාව ඇහෙනව නේද හොඳට? මම හිතන හොඳට ඇහෙනවා කියලා. හරි. ඊළඟ තරු ලකුණ ත්‍රිවිධ රත්නය හා පත්තිනි දෙවියන් ප්‍රධාන කොට
ත්‍රිවිධ රත්නය හා පත්තිනි දෙවියන් ප්‍රධාන කොට. ත්‍රිවිධ රත්නය හා පත්තිනි දෙවියන් ප්‍රධාන කොට. නැකතට අනුව ඔන්චිලි පැදීම ආරම්භ කරන බව. නැකතට අනුව ඔන්චිලි පැදීම ආරම්භ කරන බව. ඔන්චිලි පැදීම ආරම්භ කරන බව. ඊළඟ තරු ලකුණු පුතේ. ගැහැණු පිරිමි ભેදයකින් තොරව ඔන්චිලි පැදීම සිදු කරන බව. ගැහැණු පිරිමි ભેදයකින් තොරව ඔන්චිලි පැදීම සිදු කරන බව. හැබැයි පුතා අර කතුරු ඔන්චිල්ලා පදින්න කාන්තාවට තහනම් කරලා තියෙනවා කියලා මතක ඇති මම ওই පළවෙනි පාඩමනේ. ඒකෙදි කියලා තියෙනවා. එතකොට ඒවත් එකතු වෙන්න ඕනේ. දැන් මේ මම පොයින්ට් වශයෙන් දුන්නට ඔයාලා ලියන්නේ කොහොමද රචනාවක් වගේ ලියවෙන්න ඕනේ. ඡේදය දෙකක් ඡේදයක් වගේ ලියවෙන්න ඕනේ. හරිද? මම දෙන්නේ මේ පොයින්ට් වශයෙන් මෙන්න මේ කරුණු ටික එකතු වෙන්න ඕනේ කියන්නේ. ඒක වටිනවනේ ඔයාලට කරුණුනේ ඕනේ. හරිද? ඒ ටික එකතු කරලා ඡේදයක් වගේ හොඳට ලියවෙන්න ඕන. කෙටි සටහන් ලියන්න කියන්නේ. ඒ කියන්නේ විස්තරයක්. එතකොට පොයින්ට් මේ වගේ තරුදදා ලියන්න බෑ. මම මේ අවශ්‍ය කාරණා ටිකයි ඔයාලට දෙන්නේ. මේකෙදි ලියන්නේ මොන වගේ දේවල්? හරිද? එතකොට අරග මට දැන් කියවෙන්නේ මොකද්ද? වතුරුවන්චිලා කාන්තාවට තහංචි දාලා තියනවා කියලා. ඒකත් එතකොට එකතු කරන්න පළවෙනි පාඩමේදී. හරිද? ඕවා පුතේ 11 වසරටත් මේ ඔන්චිලි වාරා මග්ග රචනයේ ගැටබෙලිය රාජ්‍ය පාලනය කරන සඳහා වාක්‍ය පාඩ ඇසල පෙරහැර ඕවා අහනවා. කෙටි සටහන් ලියන්න. ඔය ප්‍රශ්නෙමයි තුන්වෙනි ප්‍රශ්නෙමයි. 11 වසර පේපර් එකක් කරන් බලන්නකෝ. ඕ ලෙවල් පේපර් එකක් කරන් කෙටි සටහන් තියෙන්නේ තුන්වෙනි කොටසේ. ඕකෙන් පහක් දෙනවා තුනක් ලියන්න ඕන. ලකුණු 12ක්. අපරාධෙනේ. හැබැයි හොඳට ලිව්වේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. හොඳට ලියන්න ඕන පිටු භාගයකට යන්න. විස්තර. බොරු ලියලා බෑ ඇත්ත ලියන්න ඕන. කියවනවනේ අකුරෙන්. හරිද? හරි. කරන බව. ගැහැණු පිරිමි ભેදකින් තොරව ඔන්චිලි පැදීම් සිදු කරන බව. ඊළඟට අනාඝාතාත්මක හා ආඝාතාත්මක මෙම කවි ගායනා කරන බව. ආඝාතාත්මක කවි ගායනා කරන බව. අනාඝාතාත්මක හා 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 ආඝාතාත්මක කවි ගායනා කරන බව. ඊළඟ තරු ලකුණ. බුදු ගුණ තුන් සරණේ කවි බුදු ගුණ තුන් සරණේ කවි පින්දීමේ කවි ආදිය ඇතුළත් වන බව. බුදු ගුණ තුන් සරණේ කවි පින්දීමේ කවි ආදිය ඇතුළත් වන බව. ඊට පස්සේ පුතේ හරිද අන්තිමේටම කොන්චිලි වාරම් වගේ දෙයක් ලියනවා නම් ඔය කවියේ දෙයක් ලියනවා නම් කඩදුරා කවි ඒව මොනවා හරි කවි කියලා ලියනවා නම් කවියක් අන්තිමේ ලියන්න ඕන. හරි එතකොට කොන්චිලි වාරම් කවියක් ලියන්න. හරිද? එහෙම වුණොත් තමයි උත්තරේ සාර්ථක. නැත්තම් ලකුණු එකක් විතර කපනවා. ඇයි කොන්චිලි වාරම් ලියලා කොන්චිලි වාරම් කවියක් ලියලා නැහැ. හරිද? වැඩක් තියෙනවද? නෑනේ. ආයෙකින්ද කවියක් ලියන්න ඕන. මතක තියාගන්න ඕන සටහනක් දාගන්න.
මොන්චිරිවාරම් කවියක් උදාහරණ වශයෙන් දක්වන්න කියලා. එතකොට තමයි ලකුණු හම්බ වෙන්නේ ඈ. නැත්තම් හම්බ වෙන්නේ නෑ පුතේ. හරි. ඊළඟට අංග රචනය. අංග රචනය ගැන කියලා දුන්නා. හරිද? අංග රචනය. දෙක අංග රචනය තියෙනවා. අංග රචනය. දෙක අංග රචනය තියෙනවා. අංග රචනය. අංග රචනය. කරුවක් දාලා ලියා ගන්න. අංග රචනය පිළිබඳ හඳුන්වා දී තිබීම. අංග රචනය පිළිබඳ හඳුන්වා දී තිබීම. එතකොට අංග රචනය කියන්නේ මොකද්ද? මම අංග රචනය හැඳින්නුවා මතකයි නේද? මම කිව්වා අංග රචනය කියලා කියන්නේ එකක් මම කියන්නම් ඈ. ආකාර තුනකට අංග රචනය හැඳින්නුවා. හරිද? අංග රචනය අපි කියනවා නළුවෙක් හෝ නිලියක් නැත්නම් නර්තන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්. හරිද? Tamanගේ රංග වස්ත්‍රාභරණයෙන් නොඇසුණු කොටස රංගාවලෝකයට සරිලන පරිදි හැඩගැන්වීම අංග රචනය කියලා. ඕ වගේ පුතේ නිර්වචන තුනක් කිව්වා. මේ තුන ගැනම කියන්න. හරිද? අඩුම එකක් ගැනවත් කියන්න. හරිද? හඳුන්වා දීම. හැඳින්වීම. දෙවෙනි කරුණ ලකුණ. අංග රචනයේ කොටස් 4 නම් කර විස්තර කර තිබීම. ඔන්න අංග රචනයේ කොටස් 4 නම් කර විස්තර කර තිබීම. ඔන්න අංග රචනය දන්නවා. සරල අංග රචනය නැත්නම් ස්වභාවික අංග රචනය කියනවා. චරිතාංග අංග රචනය. ඊට පස්සේ තව චරිතාංග ශෛලිගත අංග රචනය, විකාර රූපී අංග රචනය. ඔය තමයි අංග රචනා වර්ග තුන. එතකොට අපි අංග රචනා වර්ග තුන දන්නවා. එතකොට ඔය එකින් එක විස්තර කර කර යන්න ඕන. සරල අංග රචනය කියන්නේ හරිද? මොකක්ද? චරිතාංග රචනය කියන්නේ මොකක්ද? ඒවා විස්තර කරන්න ඕන. ඒකයි කොටස් 4 විස්තර කරන්න ඕන කිව්වේ. ඊළඟ තරු ලකුණු. අංග රචනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය කිහිපයක් සඳහන් කර තිබීම. අංග රචනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය කිහිපයක් සඳහන් කරන්න. ඔන්න අංග රචනයට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද? හරිද? දන්නවා අපි. ෆවුන්ඩේෂන් ක්‍රීම් නැත්නම් අපි පදනම් ආලේපන, ලිප්ස්ටික් දැන් අපි කතා කරා ඔය තොල් ආලේපන. ඊට පස්සේ ආලේපන පැන්සල්. ඊට පස්සේ තොල් ආලේපන නේද? මේ වගේ තියෙනවා. නෝස් පොල් නේද? මේ වගේ ඒවා තියෙනවා. ඒව ගැන විස්තර කරන්න ඕන. ඊට පස්සේ අංක රචනයේදී මුහුණේ ප්‍රධාන කොටස් නම් කර විස්තර කරේ. අංග රචනයේදී මුහුණේ ප්‍රධාන කොටස් 6යි මම කියලා දුන්නා. නේද? දැන් ඔළුවට එන්න ඕන. ඒ කොටස් 6 විස්තර කරන්න ඕන ඔබ යටතේ. ඔය මේවා නැත්තම් ලකුණු නෑ. හොඳට මතක තියාගන්න පුතේ මේවා නැත්තම් ලකුණු නෑ. විස්තර කිරීම. විස්තර කිරීම. ඊළඟට අංග රචනය භාවිත කරන අවස්ථා දැක්වීම. අංග රචනය අපි භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවල? නර්තනයේදී. නේද? ඒ අවස්ථා දක්වන්න. අංග රචනය භාවිතා කරන අවස්ථා ඊට පස්සේ මුද්‍රා නාට්‍ය දැන් ඔය කරදියේ නේද? අපි ඉගෙන ගන්නවනේ කෝඹියෝ. මේ මුද්‍රා නාට්‍ය වල මෙන්න මේ වගේ ටැග් වල යොදාගෙන තියෙනවා කියලා කියන්නේ. හරි මේ මුද්‍රා නාට්‍ය වල මේ යොදාගෙන තියෙනවා. අංග රචනය භාවිතා කරන අවස්ථා දක්වා තිබේ. ඔන්න ඔය කියන කාරණා ගැන දක්වන්න ඕන. හරිද? ඔය කියන කාරණා ගැන හොඳට දක්වලා තියෙන්න ඕන. හරි. මම හිතනවා ඔය කියන කාරණා හොඳට තේරුණා කියලා. හරිද? හරි. 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 හොඳට තේරුණාද? අද කියලා දුන්න ටික. පේපර් එක print out ගත්තේ නැති අය print out ගන්න. ඊටු ටිකටත් උත්තර දෙනවා මම. හරිද? අර දැන් දුන්න ටිකට උත්තර ලියන්න ඕන.
ඒත් එක්ක මේ පාඩම් හොඳට බලා ගන්න ඕනේ. දැන් තේරුණානේ මොන වගේ පාඩම් වලින් දෙවිද කියලා. ඔය මම දෙවෙනි වාරේ හදපු පේපර් වලින් තමයි කතා කරන්නේ. එතකොට ඔය වගේ ටිකක්ම තමයි එන්නේ. හරිද? ඊළඟ සතියේ ඔකත් කතා කළා. තව පේපර් එකකුත් අපි කතා කරනවා. තේරුණාද? කාලය වැඩියෙන් අරන් කතා කරනවා. එතකොට ලෑස්ති වෙන්නේ ඒකට හොඳට වැඩේ කරන්න. හසිදු පේපර් එක ලියන්න ආවේ නෑ නේද? වහන්ති පේපර් එක ලියන්න ආවේ නෑ. ඔෂිනි පේපර් එක ලියන්න ඕන අනිවාර්යෙන්. වහන්ති ලියන්න ආවේ නෑ. හසෙන්දු පේපර් එක ලියන්න ආවේ නෑ. නේද? ලියන්න ඕන අනිවාර්යෙන් ඈ. හරිද? ඊළඟ සතියේ පන්තියට එන්න කලින් ඔන්ලයින් පන්තියට එන්න කලින් පේපර් එක නම් ලියන්න ඕන. පේපර් එක අනිවාර්යෙන් ලියන්න ඕන. ඒක මේ කරන්නේ පුතේ තරහකට නෙවෙයි ඔයාලටගේ හොඳට. හරිද? ඔයාලට ආදරේ හින්දායි මම මේවා කියන්නේ. මොකද අත්දැකීමක් නැතුව යනවට වඩා අත්දැකීමක් අරන් විභාගයකට යන එක වටිනවා. අනිත් එක මම සහතික ප්‍රධානෝත්සවය පවත්වනවා. ඒකට කරගන්නවත් විදිහක් නැහැ. එකිනා දෙන්න විභාග වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ආදරයට කියන්නේ තරහකට නෙමෙයි. තේරුණාද? ඔයාලා මේවා කරන්නේ. එතකොට ඔයාලා වෙනුවෙන් මම මේවා සූදානම් කරේ. පේපර් එකකට වෙනම මම සල්ලි ගත්තේ නැහැ නේ වෙන පන්ති වල වගේ. පේපර් එක ගහලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. හරි. පේපර් එකට 300යි ඒව කියලා නැහැ. හරිද? 400යි එහෙම නැහැ. හරිද? පේපර් එකේ කොළ තියෙනවා ගණනාවක් ඒතේම ගණන් කියලා ඒව නැහැ. තේරුණාද? වෙන ඔයාලා බලන්නකෝ තව 10 11ට යනකොට පේපර් එක සල්ලි වලට තමයි ක්ලාස් වල දෙන්නේ නේ. හරිද? මං එහෙම කරේ නෑ. එතකොට ඇවිල්ලා ඔයාලා මං මේ වියදම් කරලා තියෙන්නේ දැන් මුදලක් ඔයාලා වෙනුවෙන්. එතකොට ඒවා ප්‍රයෝජනෙට ගන්න ඕනේ. අනිවාර්යෙන් විභාග ලියන්න ඕන ප්‍රැක්ටිකල් එකට මුහුණ දෙන්න ඕන. හොඳ පුතාලා වගේ තරහකට නෙවෙයි ආදරයට කියන්නේ අත්දැකීමක් ගත්තොත් තමයි හොඳ රිසල්ට් එකක් ඔයාලගේ මට ගන්න පුළුවන් ඉස්සරහට. ඒකින්ද ඒක කරගන්න අනිවාර්යයි. තේරුණාද? අනිවාර්යෙන් ඒකට මුහුණ දීලා ඒ වැඩේ කරගන්න. හරිනේ. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් බුදු සරණයි. හදට ඇති. එතකොට අර ටික හරි. අනිත් ටික පුතේ ලෑස්ති කරගන්න ඔයාලා මේ තව පේපර් එකක් මම දානවා. ඊළඟ දවසට කලින් මම පේපර් එකක් දාන්නම්. එතකොට ඒකත් print out ගන්න මේකත් print out කරලා තියාගන්න පේපර් ෆයිල් එකේ දාගන්න. දැන් ඉස්සරහට වැඩ කරනකොට මේවා කරගන්න. ඕන නම් ආයි වීඩියෝ එක බලන්න. මම දානවා වීඩියෝ. එහෙනම් ආයි බොන් බුදුසර්.